දින්න මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න රටවාසී ශ්‍රී ලංකාවාසී ලෝකවාසී හැමදෙනාටම අදත් අවශ්‍ය බොහෝ ඒවා කියලා පිළිගන්නවා. දින්න මගේ YouTube channel එකෙන් ඉදිරිපත් කරන තවත් අලුත් වීඩියෝ එකකට. අපි දන්නවා මේ වෙනකොට ඉරානය, ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර ඇති වෙලා තියෙන මේ යුද්ධ ගැටුමත් එක්ක මැද පෙරදිග ඉන්න අපිටත් විශාල ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හරි. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයත් මේ වෙනකොට මැද පෙරදිග සේවය කරන කෙනෙක් නම් මෙන්න මේ කාරණා කිහිපය ගැන අනිවාර්යෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි දන්නවා කිසිම දෙයක් දන්නේ නැතුව සමහරක් මිනිස්සු මෝඩ විදිහට හැසිරලා ඉවරලා මේ රටේ යම්කිසි නීතියක් තියෙනවා. මේ වෙනකොට මෙහි රජය විසින් යම්කිසි නීති රීති මාලාවක් ගෙනලා තියෙනවා මේ රටේ වැඩ කරන සේවකයන් සඳහා සහ රටේ ඉන්න මිනිස්සුන්ට නීති රීති මාලාවක් ගෙනලා තියෙනවා. ඉතින් මෙන්න මේ නීති රීති මාලාවට පටහැනිව ක්‍රියා කරන යම්කිසි කෙනෙක් අහු වුණොත් එහෙම එයාට ඒ රට නීතිය අනුව දඬුවම් ලැබෙන්න සිද්ධ වෙනවා කියලා කියලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක සම්පූර්ණ බලන්න කියලා මම ආරාධනා කරන ගමන් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම දින channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ඉක්මනට මෙයා වීඩියෝ එකට. හරි guys, අපි දන්නවා මේ වෙනකොට ඊශ්‍රායලය, ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධ ගැටුමක් යනවා. ඉතින් මේ ඇති වෙලා තියෙන යුද්ධ ගැටුමත් එක්කම මැද පෙරදිග සේවය කරන සියලු දෙනාටමත් මෙන්න මේක බලපාලා තියෙනවා, ටිකක් දැඩි වශයෙන් බලපාලා තියෙනවා. හරි. ඉතින් මේ රටවල් සේවය කරන අපේ ශ්‍රී ලාංකේය විශාල පිරිසක් මේ වෙනකොට ඉතින් මේකට මෙහි ගවර්න්මන්ට් එක විසින් යම්කිසි නීති රීති මාලාවක් ගෙනලා තියෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ නීති රීති මාලාව මොනවද කියලා ඉවරලා මෙන්න මේ නීති රීති මාලාව වල හරියට බලා ගන්න මෙන්න මේවට පටහැනිව කවුරු හරි ක්‍රියා කරලා තිබ්බොත් එහෙම එක්කෝ කෙලින්ම ඔයාලට ලංකාවට එන්න වෙනවා. එහෙම නැත්නම් මෙහි ජේලර් එක ඇතුළට දානවා කියලා මෙයාලා කියලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ඇත්තට මේ ප්‍රශ්නය ටිකක් දුර දිග ගිහිලා තියෙන්නේ. දැනනවා නිතරම UAE තුලට මිසයිල් ප්‍රහාර එල්ල වෙනවා. ඒ වගේම ඩ්‍රෝන මගින් ප්‍රහාර එල්ල වෙනවා. ඉතින් මේ හැමදේටම ඇත්තට මෙහි රජය නැත්නම් මෙහි ආමි එක ආරක්ෂක අංශ කැප වෙලා වැඩ කරනවා. අපි වෙනුවෙන් වැඩ කරන සේවකයෝ වෙනුවෙන් සහ මේ රට වෙනුවෙන් එයාලා කැප වෙලා සේවය කරනවා. මේ වෙනකොට කිසිම කෙනෙක්ට හානියක් නොවන විදිහට මෙයාලා මේ දේවල් මැඩ පවත්වාගෙන යනවා. හරි. ඇත්තට මොනවද මේ නීති ටික? පළවෙනි දේ තමයි මෙයාලා කියලා තියෙනවා යම්කිසි කරදරයක් මොකක් කර වුණොත් එහෙම මිසයිලයක් ආවෙන්න පුළුවන් මොකක් හරි දෙයක් දැක්කොත් එහෙම එතනට යන්න එපා කියලා මෙයාලා කියලා තියෙනවා. ඒ කියන්නේ මොන හරි අනතුරක් එන ස්ථානයකට යන්න එපා කියලා තියෙනවා. විශේෂයෙන්ම පොලිසියෙන් යන්න එපා කියලා තියෙන ස්ථානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අනාරක්ෂිත ස්ථානයක් වෙන්න පුළුවන්. ඒවා බලලා ඉවරලා ඒ තැන් වලට යන්න එපා guys. එහෙම ගිහිල්ලා බැරි වෙලා හරි ඒ වෙලට පොලිසියට අහු වුණොත් එහෙම කෙලින්ම ඔයාලට ලංකාවට තමයි එන්න වෙන්නේ. හරි. දෙවෙනි කාරණාව තමයි වීඩියෝ කරන්නවත් ෆොටෝ ගහන්නවත් එපා කියලා තියෙනවා. ඉතින් මම දැක්ක ගොඩක් දෙනෙක් අපේ ලංකාවේ කට්ටියත් මේවා ෆොටෝ ගහලා වීඩියෝ කරලා දාලා තියෙනවා. මෙයාලා තරයේ අවවාද කරලා තියෙනවා. දැඩි ලෙසම කියලා තියෙනවා මේ රටේ වැඩ කරන හැම දිනාටම සහ රටේ කට්ටියට මේ කිසිම දෙයක් වීඩියෝ කරන්න යන්න එපා. වීඩියෝ කරන්න යන්න එපා, ෆොටෝ ගහන්න යන්න එපා කියලා මෙයාලා කියලා තියෙනවා. හැබැයි එහෙම කරලා බැරි වෙලා හරි අහුනොත් එහෙම කෙලින්ම එක්ක මෙහි ජේලර් එකට දානවා. එහෙම නැත්නම් වීඩියෝ කරලා ෆොටෝ ගහලා අහුවෙච්ච කෙනෙක් ඉන්නවනේ කෙලින්ම යාව ලංකාවට එවනවා කියලා අපේ ලංකාවේ කට්ටිය විතරක් නෙවෙයි මෙහි ඉන්න හැම කෙනෙක්ටම මේ රටේ කෙනෙක් වෙන්න පුළුවන් මෙහි ඉන්න හැම කෙනෙක්ටම මේ දේවල් වීඩියෝ කරන්න එපා කියලා මෙයාලා පැහැදිලිවම කියලා තියෙනවා. හරි. තුන්වෙනි කාරණාව තමයි සෝෂල් මීඩියා භාවිතයේදී සැලකිලිමත් වෙන්න කියලා. කියතන අපි දන්නවා සමහරක් කට්ටිය ඉන්න මොන හරි දෙයක් නිකන් එලියක් ආවත් ඒක වීඩියෝ කරලා බොරුවට ප්‍රචාරය කරන මෙන්න මේ වගේ දෙයක් වෙලා තියෙනවා මෙන්න මේවයි කියලා. ඒ නිසා බොරු නිවුස් දාන්න එපා කියලා මෙයාලා කියලා තියෙනවා. වීඩියෝ කරලා ෆොටෝ ගහලා සෝෂල් මීඩියා වලට දාලා බැරි වෙලා හරි. මොකද ඩුබායි කියලා කියන්නේ මැද පෙරදිග කියලා කියන්නේ ලේසි පහසු රටක් නෙවෙයි. තාක්ෂණය අතින් ගත්තොත් එහෙම උඩින්ම ඉන්න රටක්. ඒ නිසා ඔයාලා මොන ෆොටෝ එක දැම්මත් මොනවා වීඩියෝ කරලා දැම්මත් guys ඕක අනිවාර්යෙන් මෙහාට ට්‍රැක් කරලා මෙයාලට අල්ලගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ෆේක් නිවුස් දාලා බැරි වෙලා හරි අහුනොත් එහෙම නැත්නම් වීඩියෝ කරලා ෆොටෝ ගහලා FB එකට දාලා ගෲප් වල ෂෙයා කරලා ඉවරලා අහුනොත් එහෙම අනිවාර්යෙන් එක්ක ඩිපෝටේෂන් කරනවා ලංකාවට එවනවා. එහෙම නැත්නම් මෙහි අවුරුදු ගාණක් මාස ගාණක් ඇතුලේ ඉඳලා ඉවරලා කිසිම දෙයක් නැතුව ලංකාවට යනවා. ඒ නිසා මේ වෙනකොට ඇත්තටම ඩුබායි කියන රට ආරක්ෂිතව ආරක්ෂා වෙලා තියෙනවා. මොකද ඒ එන යුදමය තත්ත්වයක් එක්ක ඉතින් මැද පෙරදිගට ඒ වෙලා තියෙන ගැටලුත් එක්ක මෙහි ආරක්ෂක අංශ හැම වෙලේම තත්පරයක්වත් නොනිදයාලා අපි වෙනුවෙන් මේ රට වෙනුවෙන් කැප වෙලා මේ වෙනකොට සේවය කරනවා. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ නීති රීති මාලාවට ඔයාලා අනුගත වෙලා ඉන්න මොන හරි වැරද්දයක් ඔයාලා කරොත් එහෙම නැත්නම් ඔයාලා මේ නීති රීති වලට අටහැනි වෙලා ඉවරලා යම් කිසි ක්‍රියාවක් කරොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් එක්ක ලංකාවට එන්න වෙනවා. එහෙම නැත්නම් ඇතුලේ ඉන්න වෙනවා. ඉතින් ලංකාවට වුණාද ඇතුලේ ඉන්නොත් එහෙම අවුරුදු ගාණක් මාස ගාණක් ඒක ප්‍රමාණයක් කියලා නෑ අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා මේ මං කියපු කාරණා සම්බන්ධව අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්නවත් මේනොට මැද පෙරදිග සේවය කරන කෙනෙක් නම් ඉතින් අපි ආරක්ෂිතයි. සමහර කට්ටිය මම දැක්ක බොරු නිවුස් දාලා තියෙන ඩුබායි වලට ගහනවා ඩුබායි ඉවරයි කියලා. එහෙම කිසිම දෙයක් කරලා නෑ. බය වෙන්න දෙයක් නෑ. ඒ එන
හැම දෙයකටම මෙහි ආරක්ෂකංශ හරි විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ හැම දෙයකටම මේ රට හරි විදිහට අපිව ආරක්ෂා කරන්න හැම වෙලේම කැපවී සිටිනවා. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ ක්‍රියාමාර්ග ටික මෙන්න මේ නීති ටික පිළිපදින්න කියලා වලකින් මම ඉල්ලා සිටිනවා. එහෙනම් හැමෝටම ජය වේවා. හමුවෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.